ආයුබෝවන් ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා ඇස්ට්‍රොලොජි ඇන්ඩ් ලයිෆ් මගේ YouTube නාලිකාවට. ඉතින් පළමුවෙන්ම මතක් කරන්න ඕනේ මේක අලුත් YouTube channel එකක් නිසා තාම කිසිම subscriber කෙනෙක් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැහැ. ඉතින් channel එකත් එක්ක එකතු වෙන්න කලින් දැනගන්න ඕනේනේ අපි කෙනෙක්ව subscribe කරනවා නම් මොකක් හරි YouTube channel එක subscribe කරනවා නම් අපි ඉස්සෙල්ලම බලනවානේ මේකේ වෙන වැඩසටහන් මොනවද, අපිට මේකෙන් ප්‍රයෝජනයක් තියනවද, අපිට ඒකෙන් පුංචි මාරි ප්‍රයෝජනයක් තියෙනවා නන්නේ අපි මේ YouTube channel එකක් subscribe කරන්නේ නේද? ඉතින් ඒ වගේ ඉතින් මම කියන්නේ මේ YouTube channel එක subscribe කරලා තියාගත්ත කියලා ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි ඉස්සෙල්ලාම කියන්න ඕනේ ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමති, ජ්‍යොතිෂය විශ්වාස කරන අන්න ඒ වගේ අයට තමයි මම ආරාධනා කරන්නේ ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමති ඔයාලට මේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. මොකද මම පොරොන්දු වෙනවා මාත් එක්ක එකතු වෙන ඔයාලගේ කාලයට පුංචි හරි වටිනාකමක් මිස පාඩුවක් එකතු වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ගොඩක් අය ජ්‍යොතිෂය විශ්වාස කරනවා. තවත් පිරිසක් ඉන්නවා ජ්‍යොතිෂය විශ්වාස නොකරන. ඇත්තටම කියනවා නම් ওই දෙපැත්තටමයි තියෙන්නේ මම නම්. මොකද මමත් කාලයක් ජ්‍යොතිෂය විශ්වාස කළේ නෑ. හැබැයි මගේ ජීවිතේ සිද්ධ වෙච්ච යම් සිදුවීම් නිසා ඒ වගේම විවිධ කරදර බාධක නිසා මට ජ්‍යොතිෂය පිළිගන්න සිද්ධ වුණා. පස්සේ ජීවිතේ එක්තරා අමාරුම කාලයක මට හිතුණා ජ්‍යොතිෂය හදාරන්න. මොකද මම පිළිගත්තේ නැති ජ්‍යොතිෂ කරුණු ගොඩක් ඇත්ත වෙලා තිබිච්ච නිසා. ඉතින් මම ජ්‍යොතිර්විද්‍යාව දැනට වසරක පමණ කාලයක් ඉඳන් හදාරනවා. මට මගේ ජීවිතේ ජීවත් වුණා ඇති කියලා හිතෙච්ච කාලෙක මට ඉන්නේ මම විතරයි කියලා දැනුණු කාලෙක හැම දෙයකටම වඩා කර්මය දැඩි කියලා අස්පන අපිට ඔප්පු වුණු කාලෙක මගේ එකම සැනසීමුනේ ඇත්ත වශයෙන්ම කියනවා නම් බුදුදහම. ඉතින් බුදුදහමට අනුව යමින් හිත දැඩි කරගෙන ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන කාලේ මට හිතුණ මට මුණ ගැහුණ හොඳම යාළුවා තමයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. මම ජ්‍යොතිෂයට යොමු වුණේ කොහොමද? මම මේ තරම් ජ්‍යොතිෂයට කැමති ඇයි? මට ඇතිවෙච්ච ප්‍රශ්න කරදර මොනවද? හැම දෙයක් ගැනම ඉස්සරහට මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද මගේ ප්‍රශ්න කරදර මොනවද? ඒ දේවල් වලට මම මුහුණ දෙන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ දැනගත්තොත් අනිවාර්යයෙන්ම ඔයා ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමති වෙනවා කියලා මම දන්නවා. ජ්‍යොතිෂය ඉගෙන නොගත්තත් ජීවිතේ ප්‍රශ්නකදී කරදරයකදී අපි ඉස්සරහට යන්නේ කොහොමද? හිත හයි කරගන්නේ කොහොමද කියන එක ඔයා පුංචි පාඩමක් විදිහට හරි මගෙන් ඉගෙන ගනී කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම අද අරගෙන ආවේ මේෂ ලග්න හිමියන් මොන වගේද? මේෂ ලග්නයෙන් උපන් අය මොන වගේද කියන කාරණාව ගැන තමයි. ඉතින් ඒක ගැන කියන්න කලින් තව පුංචි දෙයක් කියන්න ඕනේ. අපේ ජීවිතේ සිද්ධ වෙන කිසිම දෙයක් දෛවයට හෝ කර්මයට බාර දීලා ජීවත් වෙන්න එපා. මොකද එහෙම ජීවත් වෙනවා කියලා කියන්නේම අපි අපේ ජීවිතේට වටිනාකමක් දීලා නැහැ කියන එක තමයි. කර්මය පවා වෙනස් කරන්න පුළුවන් කියලා මතක තියාගෙන අපි බලමු මේෂ ලග්නයෙන් උපන් මේෂ ලග්න හිමියන් කොයි වගේ අයද කියලා. මොකද මුලින්ම කියන්න ඕනි මම මේ කියන තත්ත්ව සමස්තයක් වශයෙන් නිවැරදි වුණාට එක එක්කෙනාගේ මේ ජන්මපත්‍ර සහ කියන්නේ ජන්මපත්‍රවල ග්‍රහ පිහිටීම් ඒ වගේම ලැබලා තියෙන දශාවන් අන්න ඒ වගේ දේවල් එක පුංචි වෙනස්කම් වෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් මේ විදිහට තමයි මේෂ ලග්නයෙන් උපන් අයගේ හැසිරීම් ඒ දේවල්. ඉතින් මේෂ කියන්නේ කුජට අයිති රාශියක්. බොහෝ දෙනෙක් දන්නවනේ කුජ ග්‍රහය කියන්නේ ග්‍රහලෝකයේ සෙන්පතිතුමා. ඒ වගේම මේෂ කියන්නේ තේජෝ රාශියක්. ටිකක් කුෂ්ණ ගති තියෙන, ඉක්මන් කලබල ගති තියෙන රාශියක් තමයි මේ මේෂ රාශිය කියන්නේ. මේෂ ලග්නයෙන් උපන් අය සටන්කාමී. චංචල ස්වභාවය ඇති නිසා අපි මේෂ රාශිය චර රාශියක් හැටියට හඳුන්වනවා. මේෂයෙන් උපන් අය ගොඩක් එඩිතරයි. ඕනම දෙයකට බය නැතුව ඉදිරිපත් වෙනවා. ඒ වගේම මේ අය ගොඩක් කඩිසරයි. ඒ ඉක්මන් බව නිසාම මේෂ ලග්න හිමියන්ට සිදුවන අවාසියක් තමයි රණ්ඩු සරුවල් වලට නැඹුරු වීම වැඩි බව. පරාජය පිළිගැනීමට නම් මේෂ ලග්න හිමියන් ඇත්තටම කැමති නැහැ. මේ අයගේ අරමුණ ජයග්‍රහණයම තමයි. මේෂ ලග්න හිමියන්ගේ අරමුණ එකම අරමුණ ඕනම දෙයක ජයග්‍රහණය.
මේක නිසා ගොඩක් අවස්ථාවල මේ අයගේ දේවල් ඉවර වෙන්නේ රණ්ඩුවකින්. මොකද මේෂ ලග්න හිමියන් කියන්නේ ජය පරාජය නෙමෙයි ජයග්‍රහණයම බලාපොරොත්තු වෙන කෙනෙක්. මේක එක පැත්තකින් හොඳ වුණත් තව පැත්තකින් වරදක් තියෙනවා. ඒ වගේම තමයි මේ අය අනුන්ගේ වචනයට ලේසියෙන් අවනත වෙන්නේ නැහැ. තමන්ගේ වචනේ තමන්ගේ මතේ ස්ථිර කරගෙන තමයි ගොඩක් දුරට ඒකට තමයි වෙහෙසෙන්නේ. ආඩම්බරකාර ගති ලක්ෂණ තියෙනවා. සමහර වෙලාවට තමන්ට ඉහළින් කිසි කෙනෙක් නැහැ කියලා හිතන ලක්ෂණත් මේ අය තුළ තියෙනවා. ඒ වගේම යම් දෙයක් කරන්න හිතුවොත් ඒක කොහොම හරි මැරිගෙන හරි කරනවා. ලේසියෙන් එක අතහරින්නේ නැහැ. තමන්ට මොන දේ සිද්ධ වුණත් මොන දෙයක් සිද්ධ වුණත් පටන් ගත්ත දේ ඉවර කරන ලක්ෂණ තියෙනවා මේෂ ලග්න හිමියන් තුළ. තමන්ගේ අපේක්ෂාව ඉටුවන තුරු සටන් කරනවා මේෂ ලග්න හිමියන්. මම මුලිනුත් කිව්වනේ සටන්කාමී කියලා. තමන්ගේ අරමුණ ඉටු වෙන තෙක් තමන් මේ කොහොම හරි ඒ සටන අත්හරින්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ අය ගාව ලොකු වැඩ මිසක් පොඩි වැඩ කරන්න කැමති නැති ගතියක් තියෙනවා. මේක එක්තරා විදිහක හොඳ තත්වයක්. මොකද ඉහළ තැනකට යන්න හැකියාව තියෙනවා මේ වගේ ඉතින් මේෂ ලග්න හිමියන්ට. හැබැයි ඉවසීමේ ගතිය අඩු නිසා ගොඩක් වෙලාවට ලැබෙන්න තියෙන අවස්ථා පවා නැති කරගන්නවා. මොකද ඉක්මන් කෙටි ක්‍රම වලට මේ අය නැඹුරු වීම වැඩිනේ. ඒ හේතුව නිසා වැඩ අනා ගන්න අවස්ථා වැඩි. ඒ වගේ මුරණ්ඩු ගතිගුණ තියෙනවා. දුරදක්නා නුවණක් මේ අයට උපතින්ම පිහිටලා තියෙනවා. එක වැඩක් කරන ගමන් තව වැඩ රාශියක් පටලවගෙන සමහර වෙලාවට හැමදේම අසාර්ථක කරගන්නත් ඉඩ තියෙනවා. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නත් මේෂ ලග්න හිමියන් බොහෝ උත්සාහ දරනවා. නිතරම මොන හරි කන්න ඕන මේ මේෂ ලග්න හිමියන්ට. චුට්ටක් බලන්නකෝ මේෂ ලග්නයෙන් උපන් කෙනෙක් නම් ඔයාටත් මේ වගේ තියනවද කියලා. අනිත් අයව යටත් කරගෙන කට ගහලා ජයග්‍රහණය ලබා ගන්න උත්සාහ කරනවා. සමහර අවස්ථාවල සියලුම මේෂ ලග්න හිමියන් නෙමෙයි සමහරු ඇනුම්පද කියන ලක්ෂණත් ඇති වෙනවා. තමන් උපයන දේ අනුන් වෙනුවෙන් කැප කරන්න බොහෝ විට සූදානම් මේ වගේ මේෂ ලග්න හිමියන්. අවශ්‍ය දෙයට වඩා අත්‍යවශ්‍ය දේ ගැන වැඩිපුර හිතනවා. ඒ වගේම තමයි සාමදානයට වඩා ආත්මාභිමානයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න හිතන්නේ නැති පරාර්ථකාමී අපක්ෂපාතී යුක්තිගරුක පුද්ගලයන් තමයි මේ මේෂ ලග්නයෙන් උපන් අය. මේෂ ලග්නයෙන් උපන් අය වාද විවාද වලට වගේ දේවල් වලට නම් එච්චර සුදුසු නෑ. මොකද වාද විවාද කරලා දිනන්න බැරි වුණොත් අතින් පහින් ගහලා හරි එන කට්ටිය තමයි මේ මේෂ ලග්න හිමියන් කියන්නේ. කිසිම දෙයකට මේ අය බය නැහැ. ව්‍යාපාර කටයුතු සඳහා නම් මේෂ ලග්න හිමියන් යෝග්‍යයි. මොකද අර කොහොම හරි අවශ්‍ය දේ ඉටු කරගන්නවනේ. මීට අමතරව මේෂ ලග්න හිමියන්ට හිස්සොරි තත්ත්ව, උෂ්ණ දික තත්ත්ව, තොලකට පැලීම්, බඩේ කැක්කුම්, එතකොට හදිසි ක්ලාන්ත වීම, නිින්ද නොයාම, සිහිය නැති වෙන ගති, අන්න ඒ වගේ රෝග ලක්ෂණත් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි මේෂ ලග්නයෙන් උපන් අයගේ දක්නට ලැබෙන්නේ. ඉතින් ඔයත් මේෂ ලග්නයෙන් උපන් කෙනෙක් නම් ඉතින් ඔයාගෙත් මේ වගේ ගති ලක්ෂණ තියෙනවද කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක මම ඉගෙන ගන්න කෙනෙක් නිසා මටත් ඒක ලොකු උදව්වක්. ඒ වගේම ඒක ඇත්තටම මේ මට දැන් මගේ වීඩියෝ මම අලුතෙන් YouTube channel එකක් පටන් ගත්ත කෙනෙක් නිසා ඔයා කමෙන්ට් එකක් දානවා කියලා කියන්නේ ඒක ඇත්තටම මට ලොකු හයියක්. ඉතින් මම වීඩියෝ එකේ මුලදී සඳහන් කරා වගේ මම ජ්‍යොතිෂය ඉගෙන ගත්ත හේතුව ඒ දේවල් කොහොමද ඉගෙන ගත්තේ ඒ හැම දෙයක් ගැනම ඔයාලට පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ඒ අතරතුරේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි සරලව ජ්‍යොතිෂ පාඩම් මුලින් ඉඳලා සරලව පියවරෙන් පියවර ඔයත් ජ්‍යොතිෂය ඉගෙන ගන්න කැමති නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. අවම subscribersලා 20 දෙනෙක් channel එකට එකතු වුණාට පස්සේ මම පාඩම් මාලාව පටන් ගන්නවා. මොකද 10 දෙනෙක් සාමාන්‍යයෙන් මේ 500ක් එහෙම ඉන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න දෙන්න 3 දෙනාට හරි මම ඉගෙනගත්තු දේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න ඇත්තටම කැමතියි. ඒ වගේම මම ගොඩාක්ම ආසාවෙන් ඉගෙනගත්තු දෙයක් තමයි මේ විෂය. මේක කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. ඉතින් මමත් තාම ඉගෙන ගන්නවා. මමත් මූලික දේවල් තමයි දැන් ඉගෙනගෙන තියෙන්නේ.
අවුරුද්දක් ඉගෙන ගත්තා වුණත් තව ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. තාම ඇත්ත වශයෙන්ම කිව්වොත් අර අපි කියන්නේ ලදරු අවධිය කියලා. මම ඉන්නේ තාම ලදරු අවධියේ ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් ගත්තාම. ඉතින් ජීවිතේ පැත්තෙන් ගත්තාම නම් මගේ වයසට වඩා ගොඩාක් අත්දැකීම්, ඒ වගේම ගොඩක් ප්‍රශ්න කරදර වලට මුහුණ දීම්, ඒ වගේ හැම දෙයක්ම මට දරා ගන්න සිද්ධ වෙච්ච තැන්, ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒව ගැන අපි පස්සේ පහුවෙලා කතා කරමු. ඉතින් මං ඊගාවට වෘෂභ ලග්න හිමියන් ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මම තාම මේ වීඩියෝ එඩිට් කරන ඒවා ගැන එහෙම තාම ඉගෙන ගනිමින් ඉන්නේ. ඒකෙන්ද වීඩියෝස් වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකත් අනිවාර්යෙන් මම මතක් කරනවා කමෙන්ට් එකක් දාන්න කියලා. මොකද මම මේ වීඩියෝ සම්බන්ධයෙන් මේ දේවල් ගැන දැනුමක් මට නැහැ. ඉතින් ආයිමත් ආදරෙන් මතක් කරනවා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. අනිවාර්යෙන්ම මම ඔයාලට ඔයාලගේ ජීවිතේට වැදගත් වෙන දේවල් අනිවාර්යෙන්ම එකතු කරනවා කියලා පොරොන්දු වෙනවා. ඉතින් අදට ගිහින් එන්නම්. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මම ඉස්සරහට ගොඩක් වීඩියෝස් අරගෙන එනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.